Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපි ගිය first field visit එකේ experience. ඉතින් අපිට ඉස්සෙල්ලම field visit එකක් set වෙන්නේ 2-1 එකේදී. ඉතින් අපිට අද field visit එක තියෙන්නේ commercial horticulture part එකේ. ඉතින් ඔයාලා බලන්නකෝ අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න අපි මේ තැනට ඇවිත් තමයි ඉන්නේ. අපි මේ ඇවිත් ඉන්නේ එල්ලාවල Horticulture Private Limited එකට. ඉතින් අපි මොකටද මෙතනට ආවේ කියලා මේ වටපිටාව දකිද්දී ඔයාලට තේරෙනවත් ඇති. අපි උදේම ආපු නිසා අපි කවුරුවත් කාලා නෙමෙයි හිටියේ. ඒක නිසා අපි ඔක්කොටම කලින් උදේට කෑවා. ඉතින් අපි කෑම කාලේ ඉවරනාට පස්සේ අපිට ඉන්ඩෝර් ලෙක්චර් එකක් තිබ්බා. ඉතින් අපිට ඒකෙදී ටොම් EJC අඹ ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ටොම් EJC කියන නම හැදුණු විදිය, එතකොට අඹ ගෙඩියක් පැල කරන්න කලින් භූමි සකස් කිරීමේ සිට ඒක පැලේ හැදිලා, ගෙඩි හැදිලා, ඒක මාකට් එකට යන දක්වාම ක්‍රියාවලිය සහ ඊට පස්සේ මොකද වෙන්නේ කියන තැනට යනකම් ඒ ලෙක්චර් එකේදී ගොඩක් විස්තරාත්මකව කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ටොම් EJC අඹ වලින් නිෂ්පාදනය කරන වෙනත් නිෂ්පාදිත දේවල් ගැනත් ගොඩක් දේවල් කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපි එක්කන් ගියා ටොම් EJC අඹ වගාව පෙන්වන්න. ඉතින් අපි මේ යන්නේ ඒ අඹ වගාව බලන්න. අපි මේ අඹ වගාව බලන්න ගියේ අවාරේ. ඒ කියන්නේ මේ කාලෙදී මේ අඹ ජාතියේ ගෙඩි නෑ. ඒ කියන්නේ අස්වැන්නක් දකින්න නෑ, කලාතුරකින් තිබ්බොත් තමයි. ඉතින් අනිත් අඹ වර්ගත් එක්ක ගත්තම මේ අඹ වර්ගයේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මාර්තු, අප්‍රේල්, මැයි මෙන්න මේ කාල සීමාව ඇරෙනකොම ඉතුරු මාස ටිකේම ඒ කාලේ පුරාවටම මේ අඹ වර්ගයේ අස්වැන්නක් දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතලා බලන්නකෝ මේ අඹ වර්ගයෙන් කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතනදී අපිට කියලා දුන්නා අඹ ගහක් ප්‍රූනින් කරන විදියක්. ඒ කියන්නේ කප්පාදු කරන විදිය. සාමාන්‍යයෙන් අනිත් අඹ ගස් අපිට වඩා උසට තිබ්බට මේ අඹ ගස් අපි හදන්නේ අපේ උස මට්ටමට. ඒ කියන්නේ අර ගෙඩි අතින් කඩන්න පුළුවන් මට්ටමට තමයි ගහ හදන්නේ. ඉතින් ගස් උස යන එක වළක්වලා අස්වැන්න නෙලා ගන්න පහසු විදියට ගහ කප්පාදු කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. ඉතින් මේ ප්‍රූනින් කරපු අතුවල ප්‍රූනින් කරාට පස්සේ සාන් කියන දිලීරනාශකය ගල්වනවා. ඒකෙන් දිලීර රෝග ඇතිවීම වළක්වනවා.
ඉතින් මේ ක්‍රමයට අමතරව සාම්ප්‍රදායික ක්‍රමයක් විදියට අඟුරු වලින් දියරයක් හදලා මේ ප්‍රූනින් කරපු අතුවල ගල්වන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේදී අපේ ළමයි කීප දෙනෙකුටත් මේ විදියට කප්පාදු කරන්න chance එක ලබා දුන්නා. ඉතින් මේ අඹ වර්ගයට කියන තවත් නමක් තමයි අල්පොන්සු අඹ. ඉතින් මේ ටොමි ජේසි එහෙම නැත්නම් අල්පොන්සු කියන මේ අඹ වර්ගය මුලින්ම පැල කරලා තියෙන්නේ මෙන්න මේ දඹුල්ල එල්ලාවල කියන මේ බිමේ තමා වගා කරන්න පටන් අරගෙන තියෙන්නේ. මෙතනදී අපිට කියලා දුන්නා මේ පැලවලට පොහොර දාන්න ඕන නිවැරදි ක්‍රමය ගැන. ඉතින් පරීක්ෂණ ගණනාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අඹ වර්ගය හඳුන්වලා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අඹ පැලයක් ඉඳලා අවුරුදු 3කින් තමා අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ අඹ වර්ගය මහා පරිමාණයෙන් වගා කරන අයට වගා කරන්න සුදුසුම පරිසරය වන්නේ වියලි කලාපය. ඒකට හේතුව තමයි මේ අඹ වර්ගයට ගොඩක් හිරු එළිය උෂ්ණත්වය අධික ලෙස තියෙන්න ඕනි නිසා. ඉතින් මෙතනදී අපිට කියලා දෙන්නේ පැක්ලොබියුට්‍රසෝල් යොදන විදිය. ඉතින් මල් හට ගැනීම උත්තේජනය කිරීම සඳහා තමයි මේ පැක්ලොබියුට්‍රසෝල් යොදන්නේ. මැස්සව කන්ට්‍රෝල් වෙනවා වගේම අපේ ෆීල්ඩ් එකේ පළතුරු මැස්සා කොයිතරම් දුරට ඉන්නවද කියන data collection එකටයි ඒ ගැන idea එකක් දෙන්නයි අපිට වැදගත්. ඒතකොට trap එක සාමාන්‍යයෙන් මේක හදාගන්න ලේසි. ඔයගලන්ට පේනවනේ. ස්ටෝන් බට කෑලි දෙකක් දාලා තියෙන්නේ. මේ හැම කෑල්ලක්ම ගන්න තියෙනවා. මේ අපි හදාගත්ත එක. right? එතකොට මේකට සමාන්තරව මේ දෙක තියෙන්න ඕනේ. මෙතන මේ දාලා තියෙන පුළුන් කෑල්ලට අපි මෙන්න මේක methyl eugenol කියන පෙරමෝන් එක. එතකොට මේ methyl eugenol කියන පෙරමෝන් එකේ එන සුවඳ තමයි පළතුරු මැස්සගේ ගැහණු සතාගේ එන සුවඳ. එතකොට මේකෙන් බින්දු දෙකක් අරගෙන මේ පුළුන් කෑල්ලට සති 10කට වරක් දාලා අපි මේ ට්‍රැප් එක අලුත් කරනවා.
එතකොට පිරිමි සත්තු ටික මොකද කරන්නේ? මේක ඇතුලේ ගැහණු සත්තු ඉන්නවා කියලා හිතාගෙන මේකට ආකර්ෂණය වෙලා මෙතනින් එනවා. දැන් මැස්සගේ ගමන් මාර්ගය තියෙන්නේ මෙන්න මේ අතට. ඒක නිසා තමයි මේ අතට මේ හිල් දාලා තියෙන්නේ. එතකොට මෙහෙම ආවට පස්සේ එයාට හපව එළියට යන්න ඒගොල්ලන් එච්චර හොයාගන්න බෑනේ. මේගොල්ලෝ මේක ඇතුලේ හිර වෙනවා. එතකොට ගෙඩි තියෙන කාලෙටද මේකෙදි ගොඩාක් පිරෙනවා. ගෙඩි වලට විදින්න එන අය ආකර්ෂණය වෙලා එනවා. අපි මේක අවුරුද්දේ හැම මාස 12යිම නඩත්තු කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙයාගේ ගහනේ අඩු වැඩි වෙන එක අපිට එතකොට දැනගන්න පුළුවන්. එතකොට අපිට ඒක කන්ට්‍රෝල් මෙතඩ් වලට යන්න ලේසි. ඉතින් අපිට එතනදී පැහැදිලි කරලා දුන්නේ කුමිසත්වණි කිරීම සඳහා යොදන පෙරමෝන උගුල ගැන. ඉතින් එයාලා මේ අඹ වලින් හදපු රසමලස බීමේ එක රස බලන්නත් අපිට අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් මේ අඹ වලින් නිෂ්පාදනය කරපු විවිධ ජෑම් වර්ග, චට්නි වර්ග, බීම වර්ග වගේ නිෂ්පාදිතයන් කීපයක්ම අපිට මෙයාලා පෙන්නවා. ඒ වගේම ඒවා මිලදී ගැනීමටත් මේ අඹ පැල වර්ග මිලදී ගැනීමටත් අවස්ථාව ලැබලා දුන්නා. ඉතින් ස්තුතියි ගොඩක් ඒ සර්ලට මිස්ලට අපිට කියලා දීපු හැම දෙයකටමත් සහ අපිට කළ සත්කාර හැම දෙයකටමත්. ඉතින් අපේ ෆීල්ඩ් විසිට් එකේ වැඩ ටික ඒ විදිහට ඉවර වෙලා අපි දවල් කෑම කන්න කලාව ළඟ තියෙන බරළුව ළඟට ආවා. ඉතින් ඔහොම තමයි අපේ ෆීල්ඩ් විසිට් එකේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් ඊට පස්සේ අපි කට්ටියම ෆැකල්ටි එකට අදට වීඩියෝ එක ඉවරයි. තවත් දවසකින් හම්බෙමු. අද ගිහින් බයි බයි. ආදරය වස්සන චන්දවත සියාවිමි රැපුරා ගිම්නිවා මීනනැතු ගස්සනා සේදවත සීවිලා ආශා